සුබම සුබ දවසක් වේවා ශාමික එඩියුකේෂන් එක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් අද ගොඩක් කාලයකට පස්සේ ශාමික එඩියුකේෂන් YouTube channel එකෙන් මේ විදියට අලුත්ම අලුත් වීඩියෝ එකක් ගෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේනික වෙච්ච ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ අවදානමක් තියෙන ශාක වර්ග කීපයක් ගැන විස්තර තමයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ඉතින් ඔයා අලුත් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා like එකක් දාගෙන පහළ comment section එකේ comment එකක් දාගෙන මේ වගේ වීඩියෝ බලන්න තවත් කැමති කට්ටිය ඇති එයාටත් share කරගෙන එහෙනම් යමු අපි වීඩියෝ එක බලන්න. වල්ලම්බ ලෙසද හඳුන්වන මෙම ඇටඹ ශාකය මීටර් 35ක් පමණ උසකට වැඩෙනවා. මෙම ඇටඹ ශාකය ශ්‍රී ලංකාවට ආවේනික වෙච්ච ශාකයකි. මෙය සදාහරිත ශාකයක් වන අතර ඉතාමත් මන්දගාමී වර්ධනයක් පෙන්වූ කරනවා. මෙය රතුදත්ත පොතට ඇතුළත්ව ඇත්තේ අනතුරට ලක්විය හැකි ශාකයක් ලෙසයි. කොටිකන් බෙරලිය නමින් හඳුන්වන මෙම ශාකය ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ශ්‍රී ලංකාවටම ආවේනික වෙච්ච ශාක විශේෂය. මේ ශාකය තෙත් කලාපීය වැසි වනාන්තර ආශ්‍රිතව වර්ධනය වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ ශාකය මේ වෙන විටත් රතුදත්ත පොතට ඇතුළත් වෙලා තියෙන්නේ වඳ වී යාමේ උග්‍ර තර්ජනයකට ලක්විච්ච ශාකයක් විදියටයි. පත්කෑල යනු ශ්‍රී ලංකාවට ආවේනික වූ ශාක විශේෂයකි. තෙත් කලාපය තුළ වැඩි වශයෙන්ම ව්‍යාප්තව ඇති මේ ශාකය මීටර් 5-15ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වෙනවා. මේ ශාකය රතුදත්ත පොතට ඇතුළත් වෙලා තියෙන්නේ අනතුරට ලක්විය හැකි ශාකයක් විදිහටයි. රත්ගොරකා ශාකය උස මීටර් 20ක් පමණ වන අතර මේ වාගේ ගෙඩි ආහාරයට ආහාර රසවත් කරගන්න එකතු කරගන්නවා. ඒ වගේම මේ ශාකයක්ද ශ්‍රී ලංකාවට ආවේනික වෙච්ච ශාකයක් විදිහට හඳුන්වනවා. මේ ශාකය රතුදත්ත පොතට ඇතුළත් වෙලා තියෙන්නේ අනතුරට ලක්විය හැකි ශාකයක් විදිහටයි. මේ රත්ගොරකා ආහාර රසවත් කිරීමට මෙන්ම ආයුර්වේදයේදී ඖෂධ සඳහාද බොහෝ ලෙස භාවිතා කරන ශාකයකි. එළගොරකා ලෙස හඳුන්වන මේ ශාකයද ශ්‍රී ලංකාවට ආවේනික වෙච්ච ශාකයක්. මේ ශාකය මීටර් 20ක් පමණ උසට වර්ධනය වෙනවා. ඒ වගේම මේ ශාකයේ පොත්ත කළු දුඹුරු පැහැයට හුරු වෙනවා. මේ ශාකයේ කඳ පුරාම කහ පැහැති ලාටු වර්ගයක් වැස්සෙනවා. මේ ශාකය රත්ගොරකා ශාකයටම සමානකමක් දක්වනවා. ඒ වගේම මේ ශාකය රත්ගොරකා ශාකයට වැඩිය දුර්ලභ ශාකයක් වනවා. මේ ශාකයේ ගෙඩි කොළ පාට වන අතර ඒවා ඉදුණු පසු කහ පැහැයට හැරෙනවා. ඒ වගේම මේ ශාකයේ රත්ගොරකා ගෙඩි වලට වඩා මදක් විශාල වන අතර මේ ගෙඩියක් තුල සරු බීජ එකක් දෙකක් අතර ප්‍රමාණයක් තියෙනවා. මේ ශාකයේ ගෙඩියක මදය සුදු පැහැති වන අතර පැණි රසයකින් යුක්තයි. මේ ශාකය පළතුරක් මේ ශාකයේ ගෙඩි පළතුරක් ලෙසද ආහාරයට ගන්නවා. ඒ වගේම මේ ශාකය බොහෝ ඖෂධීය වටිනාකමකින් යුක්ත ශාකයක් වෙනවා. මේ ශාකයේ ගෙඩි පමණක් නොව මේ ශාකයේ පත්‍ර මුල් ආදියද කැඩුම් බිදුම් සඳහා වෙදකම් සඳහා යොදා ගන්න බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒ වගේම මේ ශාකය රතුදත්ත පොතට ඇතුළත් වෙලා තියෙන්නේ වඳ වී යාමේ අවදානමක් ඇති ශාකයක් විදිහට. මෙම බාදුරා ශාකය ශ්‍රී ලංකාවට ආවේනික වුණ ශාකයකි. මෙම ශාකය මාංශභක්ෂක ශාකයකි. මේ ශාකය ඉතාමත් දුර්ලභ ශාකයකි. මේ ශාකය දක්නට ලැබෙන්නේ සිංහරාජ අඩවිය හා කන්නේලිය වැනි තෙත් කලාපීය වැසි වනාන්තර වෙලයි. මෙම ශාකය රතුදත්ත පොතට ඇතුළත් වෙලා තියෙන්නේ අනතුරට ලක්විය හැකි ශාකයක් විදියට. ශ්‍රී ලංකාවට ආවේනික විච්ච මේ කීන ශාකය වැඩිපුරම කඳුකර ප්‍රදේශයන් වල වර්ධනය වෙනවා. මේ වගේ තියෙන දැව කල්පවත්නා හා ශක්තිමත් බවන් වැඩි නිසාම විවිධ බාල්ක මෙන්ම උළුවාවු සඳහා මේ ශාකය භාවිතා කරනවා.
මේ නිසා මේ ශාකයේ පැවැත්මට යම් තර්ජනයක් වෙල්ල වෙලා තියෙනවා වර්තමානය වෙනකොට. මේ ශාකය රතු දත්ත පොතට ඇතුළත් වෙලා තියෙන්නේ අනතුරට ලක්විය හැකි ශාකයක් විදියටයි. ආරිද්ද ශාකයද ශ්‍රී ලංකාවටම ආවේනික විච්ච ශාකයක්. මේ ශාකය මධ්‍යම ප්‍රමාණයට වර්ධනය වන ශාකයක්. ඒ වගේම මේ ශාකයේ පත්‍ර බැල්ලම් සහිත වෙනවා. මේ ශාකයේ පත්‍රයක දිග සෙන්ටිමීටර් 10ත් 20ත් වන අතර එහි පළල සෙන්ටිමීටර් 3ත් 9ත් අතර ප්‍රමාණයක් වෙනවා. ආරිද්ද ශාකය රතු දත්ත පොතට ඇතුළත් වෙලා තියෙන්නේ අනතුරට ලක්විය හැකි ශාකයක් විදියටයි. මේ ආරිද්ද ශාකය ආයුර්වේදයේදී බොහෝ ලෙස ඖෂධ සෑදීමට යොදා ගන්නවා. බහුල වශයෙන්ම ශ්‍රී ලංකාවේ පාතරට ප්‍රදේශය තුළ දක්නට ලැබෙන මේ දියපාර ශාකයද ශ්‍රී ලංකාවට ආවේනික විච්ච ශාකයක්. ශාකයේ පත්‍ර පුළුල් දිගටි ඕවලාකාර හැඩයක් ගන්න අතර සුදු පැහැති මලක් මේ ශාකය දක්නට ලැබෙනවා. මේ ශාකය ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ උග්‍ර තර්ජනයකට ලක් වෙලා තියෙන ශාකයක් විදිහටද හඳුන්වලා තියෙනවා. තිනියදුන් යකාහලු ලෙස විවිධ නම් වලින් හඳුන්වන මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේනික වෙච්ච ශාකයක්. මේ ශාකය ශ්‍රී ලංකාවේ තියෙන ඉතාමත් දුර්ලභ ශාකයක්. මේ ශාකය වඳ වී යාමේ උග්‍ර තර්ජනයක් ලෙස රතු දත්ත පොතට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලුවා කියන්නේ ඔයා නොදන්න ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති. ඉතින් ඒ ගැන අනිවාර්යෙන්ම ඔයාට හිතිච්ච දේවල් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒක තමයි මට ලැබෙන ලොකුම මොටිවේෂන් එක මේ වගේ වීඩියෝ හදන්න. ඉතින් පුංචි මතක් කිරීමක් කරන්න ඕනි ඔයාලා හැමෝටම. ඒ තමයි මගේ YouTube channel එක වගේම මං අනිත් social medias වල මේ ශාමික එඩියුකේෂන් YouTube channel එකත් එක්ක යන channel හදලා තියෙනවා. ඒවා තමයි ඔයාලට පහල බලා ගන්න පුළුවන්. description box එකේ තියෙනවා මගේ WhatsApp channel එක, ඒ වගේම Telegram channel එක, ඒ වගේම TikTok page එක, FB page එකේ links තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වගේම ගිහිල්ලා ඒවත් එක්කත් එකතු වෙලා ඉන්න. මොකද ඒ වගේ මේ YouTube channel එක හරහා ගේන දැනුම වගේම දැනුම ඒවා හරහා මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් ඒවත් එක්කත් එකතු වෙලා එහෙනම් අදට ගිහින් එන්න ඔයාලට සුබම සුබ දවසක්.